ෆින්ලන්ත භාෂාව කිව්ව ගමන් ගොඩක් දෙනෙක්ගේ ඔළුවට එන පළබිරිම දේ තමයි අම්මෝ ඒක ඉගෙන ගන්න නම් හරිම අමාරුයි කියන එක. ඒත් ඇත්තට මේ කතාවේ ඇත්තක් තියෙනවද? අද අපි මේ විග්‍රහයෙන් හොයලා බලමු ෆින්ලන්ත භාෂාවේ තියෙන අභියෝග මොනවද? ඒ වගේම මේක ඇත්තටම අපි හිතන තරම්ම දුෂ්කරද කියන එක. ඉතින් අපි කෙලින්ම ප්‍රශ්නට බහිමු. ෆින්ලන්ත භාෂාව කියන්නේ ඉගෙන ගන්න තියෙන දුෂ්කරම භාෂාවක්ද? හොඳයි. ගොඩක් දෙනෙක්ට නම් උත්තරේ ඔව් තමයි. සමහර විට මේ වෙනකල් කවුරු හරි ඉගෙන ගන්න උත්සාහ කරපු අමාරුම භාෂාව මේක වෙන්නත් පුළුවන්. ඒකට හේතුව අපි හිතනවට වඩා ටිකක් ගැඹුරුයි. හරි. අපි මේක ඇතුළටම ගිහින් බලමු. ෆින්ලන්ත භාෂාව මේ තරම් දුෂ්කර වෙන්න තියෙන මූලිකම ලොකුම හේතුව තමයි ඒක අපි දන්න කියන බොහොමයක් යුරෝපීය භාෂා එක්ක කිසිම සම්බන්ධයක් නැති සම්පූර්ණයෙන් වෙනස්ම භාෂා පවුලකට අයිති වෙන එක. භාෂා පවුලක් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න මේ තියෙන දැවන්ත ඉන්දු යුරෝපීය භාෂා ගස දිහා බලන්නකෝ. ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, රුසියානු වගේම පුදුම වෙන්න එපා. අපේ සිංහල භාෂාවත් මේ විශාල පවුලේම සමාජිකයෙක්. මේකට ප්‍රධාන අතු දෙකක් තියෙනවා. ඉන්දු ඉරාන සහ යුරෝපීය. දැන් අපි අර යුරෝපීය අත දිහා තව ටිකක් ලං වෙලා බැලුවොත් ඉංග්‍රීසි සහ ජර්මානු වගේ භාෂා එකම ජර්මානු කියන පොඩි අත්තක ඉන්නවා. ඒ කියන්නේ මේ භාෂා දෙක හරියට නෑදෑයෝ වගේ. භාෂාමය වශයෙන් ගොඩක් සමීපයි. ඉතින් එතකොට ෆින්ලන්ත භාෂාව තියෙන්නේ කොහෙද? ඒක තමයි පුදුමය. ඒක අර කලින් පෙන්නපු විශාල ඉන්දු යුරෝපීය ගසේ කොහෙවත්ම නැහැ. ෆින්ලන්ත භාෂාව අයිති වෙන්නේ යුරලික් කියලා කියන සම්පූර්ණයෙන්ම වෙනස් ගොඩක් පුඩි භාෂා පවුලකට. ඔන්න ඔය හුදකලා බව තමයි පළවෙනිම සහ ලොකුම අභියෝගය. හරි. ඉතින් මේ භාෂාමය දුරස්ථභාවය නිසා ඇතිවෙන නියම ප්‍රායෝගික අභියෝග මොනවද? අපි මුලින්ම බලමු ඕනම කෙනෙක්ට මුලින්ම මුණ ගැහෙන දේ ගැන. ඒ තමයි වචනමාලාව. මේ බලන්නකෝ සන් කියන වචනෙට ඉංග්‍රීසි, ජර්මානු, ස්පාඤ්ඤ භාෂාවල තියෙන වචන ඇහෙනකොටත් එක වගේ නේද? සන්, සොනේ, සොල්. පොඩි වෙනස්කම් තිබ්බට එකම මුලකින් ආපු වචන කියලා හොඳටම පැහැදිලි. ඒත් ෆින්ලන්ත භාෂාවෙන් අවුරින්කෝ කිසිම සම්බන්ධයක් නැහැ. දැන් මේ උදාහරණය ඊටත් වඩා රසවත්. ප්‍රොබ්ලම් කියන වචනය වගේ ජාත්‍යන්තරව පාවිච්චි වෙන වචනයක් වුණත් ෆින්ලන්ත භාෂාවේදී සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක තමයි ඔන්ගෙල්ම. ඒ කියන්නේ Taman දන්න වෙන භාෂාවක වචන පාවිච්චි කරලා අනුමාන කරන්න කිසිම විදිහක් නැහැ. ඉතින් මේ උදාහරණ තුමෙන්ම හොඳටම පැහැදිලි වෙනවා වගේ ෆින්ලන්ත භාෂාව ඉගෙන ගන්නකොට වචනමාලාව නම් මුලේදම ගොඩනගා ගන්න වෙනවා. ඒත් අභියෝගීය වචන වලට විතරක් සීමා වෙන්නේ නැහැ. වචන විතරක් නෙමෙයි ඊළඟට තමයි ව්‍යාකරණය එන්නේ. දැන් අපි ඉංග්‍රීසියෙන් in the house හරි from the car හරි කියනකොට තන දිශාව පෙන්වන්න in from වගේ වෙනම වචන. ඒ කියන්නේ නිපාත පද පාවිච්චි කරනවනේ. ඒත් ෆින්ලන්ත භාෂාවේදී ඒ අර්ථය දෙන්නේ නාමපදයේ අගට යම් කොටසක් එකතු කරලා. මේ ක්‍රමයට තමයි ව්‍යාකරණ විභක්ති එමත් නැත්නම් cases කියන්නේ. ෆින්ලන්ත භාෂාවේ ඔය වගේ cases 15ක් තියෙනවා. මේ උදාහරණයෙන් ඒ ක්‍රමය හරිම අපූර්වට පැහැදිලි වෙනවා. ටක්කි කියන්නේ කෝට් එක. ඒකට ශීත කියන තේරුම එකතු වුණාම තල්විටක්කි. එහෙම නැත්නම් වින්ටර් කෝට් එක හැදෙනවා. ඊට පස්සේ තුල මගේ ඒ වගේම කියන අර්ථ දෙන කොටස් එකින් එකට එකතු වෙලා අන්තිමට තල්විටක්කි සනිකින් කියන එකම එකදික වචනය හැදෙනවා. හරිම තාර්කිකයි නේද? ඒට අපිට හුරු නැති නිසා හරිම වෙනස්. ඒ වගේම තවත් නීති රීති තියෙනවා. උදාහරණයක් විදිහට vowel harmony කියන නීතිය නිසා වචනයක තියෙන ස්වර ශබ්ද එකිනෙකට ගැලපෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි පොතේ පතේ ලියන භාෂාව එදිනෙදා කතා කරන භාෂාවට වඩා ගොඩක් වෙනස්. ඉතින් මේ හැමදේම එකට එකතු වුණාම ගමනේ ආරම්භය ඇත්තටම ටිකක් අභියෝගාත්මක වෙන්න පුරුවන්. ඒත් දුෂ්කර කියන එක ඇත්තටම හරිම වචනයද? ඇත්ත කතාව නම් යමක් දුෂ්කරද නැද්ද කියන එක තීරණය වෙන්නේ අපි ඒ දිහා බලන කෝණය අනුව. මෙන්න නියම කතාවක්. ෆින්ලන්ත ජාතිකයෙක් පොඩි කාලේ ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට මුහුණ දීපු අත්දැකීමක් තමයි මේ. එයාලා ඉගෙනගෙන තිබුණා he is nice කියන්නේ "ඔව් හොඳයි" කියලා. ඉතින් එයාලා dad's salad කියන වාක්‍යය දැක්කම හිර වුණා. එයාලගේ මුල්ලේට ආව ප්‍රශ්නේ තමයි මේකේ තීරම තාත්තා සලාදයක් කියන එකද? ඇත්තටම ෆින්ලන්ත දෘෂ්ටි කෝණයෙන් බැලුවම ඒ ව්‍යාකූලත්වය හරිම සාධාරණයි. මොකද ෆින්ලන්ත භාෂාවේදී මේ අදහස් තුනටම තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් පැහැදිලි වාක්‍ය ව්‍යුහ තුනක්. කිසිම අපැහැදිලි බවක් නැහැ. ඒ නිසා ඒ අවස්ථාවේදී ව්‍යාකූල භාෂාව උනේ ඉංග්‍රීසි. එහෙනම් අපි ෆින්ලන්ත භාෂාව ඉගෙන ගැනීම දිහා බලන විදිහ වෙනස් කරගමු. මේක පිරමිඩයක් වගේ හිතන්න. පිරමිඩේ පාදම ඒ කියන්නේ අඩිතාලම ගොඩක් පළලයි අමාරුයි.
ඒ වගේ තමයි මුලදී අලුත් ව්‍යාකරණ අලුත් වචන ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. ඒත් ඒ අත්විවරම හරියට ගාගත්තට පස්සේ උඩට නගින්න පාර පටු වෙනවා වගේ ගමන ලේසි වෙනවා, හරිම තාර්කික වෙනවා. ඉතින් පේනව නේද? ෆින්ලන්ත භාෂාව හැම අතින්ම දුෂ්කර නෑ. ඇත්තටම ඉංග්‍රීසි කතා කරන කෙනෙක්ට හුරුපුරුදු සමහර සංකීර්ණ දේවල් මෙහෙ නෑ. උච්චාරණය හරිම සරලයි. හැම අකුරක්ම එකම විදිහටයි ශබ්ද කරන්නේ. ජර්මන් ප්‍රාන්ස භාෂාවල වගේ වචනවලට ස්ත්‍රී පුරුෂ ભેදයක් පවරන්න ඕනේ. ඒ වගේම ඒ සහ ද වගේ ආටිකල්ස් ගැනවත් වෙනම අනාගත කාලයක් ගැනවත් හිතන්න දෙයක් නෑ. මේවා ඉගෙනීමේ ගමන ගොඩක් පහසු කරන දේවල්. මේක අපිව අවසාන සිතුවිල්ලකට ගෙන එනවා. යම් භාෂාවක තර්කණය අපිට හුරුපුරුදු ක්‍රමයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වුණ පළියට ඒක ඇත්තටම දුෂ්කර වෙනවද? එහෙමත් නැත්නම් ඒක නිකම් වෙනස් දෙයක් විතරද?